ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ සසර මාධ්‍යකයේ ගෙනෙන සුභාසර උදැසන පුවත් විකාශය සමගයි. පුවත් සංස්කරණය චමෝද් විහංග ඉදිරිපත් කිරීම දිනාගේ උදම්සා. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. බස්නාහිර පළාත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පසුගිය දින සුභාරති විද්‍යාලයේදී පැවැත්විණි. පාසල් මාධ්‍ය ශිෂ්‍ය සමාජ ක්‍රියාකාරීන් සවි පළ ගැන්වීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර 2025 වර්ෂයේ ජූලි 18 වනදා පැවැත්විණි. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ සුභාරතී හමුව. සුභාරතී දූපුතුන් පසුගිය දින සංගීත ගායන හා වාදන තරඟ රසක ජයග්‍රහණ සඳහා හිමිකම් කියන ලදී. පුවත් සවිස්තරාත්මකව බස්නාහිර පළාත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පසුගිය දින සුභාරතී විද්‍යාලයේදී පැවැත්විණි. උක්ත වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය මගින් මෙහෙවන ලද බස්නාහිර පළාතේ ආරක්ෂිත මාර්ග හා ජීවිත සුරැකීම යන තේමාව යටතේ පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වර්ෂ 2025 වූ ජූලි මාස 16 වන දින සුභාරතී මහාමාත්‍ය මහාවිද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී. මේ සඳහා හෝමාගම කලාපයේ පාසල් 13ක් නියෝජනය කරමින් පාසල් සිසුන් සහ කමිටු සමාජිකින් 300කට ආසන්න පිරිසක් සහභාගී වන ලදී. මේ සඳහා ආණ්ඩුකාරතුමාගේ සම්බන්ධීකරණ නිලධාරී ගාමිණී ජයසිංහ මැතිතුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූ අතර වැඩසටහන අතරතුර පාසලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු නිලධාරීන් අතරින් ගාමිණී ජයසිංහ මහතා සිය මුහුණු පොතේ විශේෂ සටහනක් සටහන් කර තිබුණි. උපුටා ගැනීමයි. මේ පිටරටක පාසලක්වත් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්වත් නෙවෙයි. මේ ඉස්කෝලේ ජාත්‍යන්තර මට්ටමේ පන්ති කාමර තියෙන පළාත් ඉස්කෝලයක්. ප්‍රාථමික සියලුම ළමයින් ඉන්නේ සුහුරු පන්ති කාමරවල. අපේ අධ්‍යාපන නිලධාරීන්ට අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන නම් පිටරටට යන්න එපා. මෙන්න මේ ඉස්කෝලේට ගිහින් මේ පාසලේ විදුහල්පතිතුමා සහ ගුරුවරු ටික හමුවන්න. එහෙම වුණොත් දේශීය දැනුම උපයෝගී කරගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් කරන්න පුළුවන්. උපුටා ගැනීම අවසන්. පාසල් මාධ්‍ය ශිෂ්‍ය සමාජ ක්‍රියාකාරීන් සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර 2025 වර්ෂයේ ජූලි 18 වන දින පැවැත්විණි. මානව හිතවාදී වගකීම් සහගත මාධ්‍ය කර්මාන්තයක් බිහි කිරීම තේමා කරගනිමින් 2025 වර්ෂයේ ජූලි 18 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලද පාසල් සමාජ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සවි බල ගැන්වීමේ වැඩසටහන සඳහා සුභාරතී මහාමාත්‍ය මහාවිද්‍යාලයෙන් පාසල් මාධ්‍ය අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මාධ්‍ය අධ්‍යාපන ගුරු භවතා සහභාගී වන ලදී. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමියගේ සුභාරතී හමුව. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් අනුෂා ගෝකුල මැතිණිය 2025 වර්ෂයේ ජූලි මාස 22 වන දින සුභාරතී මහාමාත්‍ය මහාවිද්‍යාලයට පැමිණියේ දෙමව්පිය භාවය පිළිබඳ 2025 වර්ෂයේ ජූලි මාස 25 සහ 26 යන දිනයන්හි සිදු කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන පිළිබඳව පූර්ව සාකච්ඡාවක් සඳහායි. එම හමුවෙන් අනතුරුව පාසලේ නිරීක්ෂණ කටයුතු වල යෙදුණු එතුමියගේ උදෑසන සිටිවිලි සටහනෙහි මෙසේ සටහන් තබන ලදී. උපුටා ගැනීමයි. ලස්සන සුන්දර දේශයක් වෙනුවෙන් සන්ධ්‍යාවේ ජීවිතයේ පුදුමාකාර විඳීමක් ලද අවස්ථාවක්. හෝමාගම ගොඩගම ಭಾರತೀ මහාමාත්‍ය මහා විදුහලට ගියේ දෙමාපිය භාවය පිළිබඳව 25 26 සිදු කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන පිළිබඳව පූර්ව සාකච්ඡාවකටයි. පාසලේ පරිසරය බැලූ බැල්මට හරිම ප්‍රසන්නයි. මට දැනුනේ මම වෙන රටකට ගිහින් කියලා. මම මගේ ජීවිතයට දුටුව ලස්සනම සුන්දරම පිළිවෙලම පාසල මෙයයි. බැලූ තැන දැනුම් කෝෂ්ඨාගාරයක්. දරුවන්ගේ නිදහස් මානසිකත්වය වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. යනුවෙන් දීර්ඝ සටහනක් තබා ඇත. සුභාරතී දූපුතුන් පසුගිය දින සංගීත ගායන හා වාදන තරඟ රැසක ජයග්‍රහණ සඳහා හිමිකම් කියන ලදී. විහංග මියුරංග හාමෝනියම් ඒකල වාදනයෙන්ද වෙත්මි පබා ඒකල ගායනයෙන්ද සමූහ ගායනා ජ්‍යෙෂ්ඨාංශය ආදී වශයෙන් තරඟ රැසක් ප්‍රථම ස්ථානය වාර්තා කරමින් සුභාරතී මාතාවට ආලෝකයක් ගෙනෙන ලදී. ආදරණීය මිත පුවත් මින් සමාප්තයි. ඔබ සැමට සුබ දවසක්.